මේ ධර්මයේ තුල ඒ වගේ ශක්තියක් තියෙනවා. මේ ධර්මයේ තුල පිහිට තවමත් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම මම ඔබටයි මේ ධර්ම දේශනාව මේ මොහොතේ කරන්නේ. මෙතන සිටින පිරිස ඉස්සෙල්ලාම සවන් යොමු කරගෙන අහන්න. ලෝකේ කොතනක හරි කෙනෙක් මේ බණ අහනවාද? ඒ අය සවන් යොමු කරගෙන අහන්න. ඔබේ ජීවිතේට විශාල යහපතක් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ පින්වතුන් අහලා තියෙන බණ අනුව කල්පනා කරන්න. මේ ගිවාගෙන ආපු සංසාරේ අපිට ආරම්භක කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ආරම්භක කෙලවරක් පේන්නේ නැහැ. අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. තව මොන අම්මලාද ආයේ පතන්නේ අපි? තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන තාත්තලාද පතන්නේ? ස්වාමියා නොවිච්ච කෙනෙක්, බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. තවත් මොන බවලතුන්ද පතන්නේ? තවත් මොන හිමිවරුන්ද පතන්නේ? දුව නොවිච්ච කෙනෙක් නැහැ. පුතා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන දරුවන්ද පතන්නේ? මේ මහ පොළොවේ හිස තියපු නැති තැනක් නැහැ. තව මොන ඉඩමක්ද පතන්නේ? මේ අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. සියල්ල දන්නා වූ දක්නා වූ ලෝතර බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල්වනේ සල් රුක් දෙකක් අතර පැන වූ යහනේ සැතපෙනකොට පිරිනිවන් වඩින්න බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, පින්වත් ආනන්ද, මම මේ සැතපීලා ඉන්න ඉරියව්වේ මේ විදිහටම මීට කලින් 6 වතාවක් මෙතනම අවසන් හුස්ම හෙල්ලලා තියෙනවා කිව්වා. මේ කල්පේ විතරක්. බුදු කෙනෙකුටත් එසේනම් බුදුරු සාමාන්‍යයෙන් බහුල වශයෙන් බ්‍රහ්ම ලෝකේ වාසය කරන්නේ සසරේ. බෝධිසත්වයන්ගේ මහගෙදර බ්‍රහ්ම ලෝකේ. රහතන් වහන්සේලාගේ මහගෙදර තවතිසාව. ඊළඟට නිවන් දකින්න ඉන්න අයගේ මහගෙදර තුසිතේ. සසරේ යන අයගේ මහගෙදර සතර අපාය. ඒතර වැඩිමනක්ම බ්‍රහ්ම ලෝකේ හිටපු මහ බෝධිසත්වයොත් මේ මහ පොළොවේ අවසන් හුස්ම හෙලපු නැති තැනක් කලින් නැත්තම් අපි කියන කවර කතාවද? ඒ වගේ දීර්ඝ සංසාරයක ඉන්නේ. නිරේ වැටිච්ච වාර මෙච්චරයි කියලා නැහැ. තිරිසන් ලෝකේ වැටිච්ච වාර මෙච්චරයි කියලා නැහැ. පෙරේතෙක් වෙච්ච වාර මෙච්චරයි කියලා ප්‍රමාණයක් නැහැ. ගණන් කරන්න බෑ. ඔබ බණකදී හරි පන්සලක සිතුවමක හරි ඊළඟට කොයි හරි විහාරයක හරි අපායක් දැක්කොත් ඇඳලා තියෙනවා. බණ කතාවකට අපාය ගැන ඇහුවොත් අනිවාර්යයෙන්ම සිටිය යුතු දෙයක් තමයි ඔය විදිහට ඔය දුක මමත් වින්දා කියලා. ඔබත් මමත්. ලෝදි හැලියේ තැම්බෙනවා කියනකොට අපි තැම්බුණා. ගිනි කන්දේ නංගනවා කියනකොට අපි නැංගුවා. කටු ඉඹුලේ නගිනවා කියනකොට අපි කටු ඉඹුලට වැටුණා. වේතරණී නදියේ ගියා කියනකොට අපි ගියා. මහා කඳු වලින් තල්ලු කළා කියනකොට අපි තල්ලු කළා. ඒ දුක් ටික විඳගෙන කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින්